ගඩොල් කැපීමේ පළවෙනි පියවර වශයෙන් අපි කරන්නේ මැටි ටික කපා අවශ්‍ය ප්‍රමාණයට වතුර යොදා මැටි ටික නිසි විදිහට පදම සකස් කර ගැනීමයි. අපි මේ පදමට සකස් කරගත්ත මැටි ටික ඇඹරුම් යන්ත්‍රයට ඇතුළත් කරනවා. එම මැටි ටික යන්ත්‍රයේ ඇතුලේ හොඳට ඇඹරිලා නිසි විදිහට පදම් වෙලා එක මැටි කුට්ටියක් ලෙස අච්චුවෙන් ඉවතට එනවා. එලෙස අපි කපා ඉවත් කරගත් තනි මැටි කුට්ටිය ගඩොල් කපා නිම වෙන අච්චුවට ඇතුල් කරනවා. එම ඇතුල් කළ මැටි කුට්ටිය කපා ඉවත් කරගෙන එම කැපුණු ගඩොල් ටික අපි වියලන ස්ථානය වෙත රැගෙන යනවා. මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ආරම්භ කරේ උතුරේ බෞද්ධ උරුමයන් ගොඩනංවන්න විශේෂයෙන්ම සප්මල්ගස්කඩ පුදබිම සහ කුරුන්දි රාජමහා විහාර පරිශ්‍රයේ සිදුවන කටයුතු සඳහා ඉදිකිරීම සංරක්ෂණ කටයුතු වලට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා මැද පෙරදි හෙරබීම සංවිධානයේ ආරම්භයක් වශයෙන් ගඩොල් නිපදවන යන්ත්‍රය සහ මේ ගොඩනැගිලි ඉදිකර ගන්න රුපියල් මිලියනක පමණ මුදලක් අපිට ලබා දීලා මේ ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වවුනියා බලකායේ රණවිරුවන්ගේ ශ්‍රමදානය මත තමයි මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ යන්ත්‍රහුත අපිට මේ සඳහා උදව්පකාර කරනවා. ඉතින් මේ ව්‍යාපෘතිය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ උතුරේ අවුරුදු දහස් ගාණක් වල් බිහි වෙලා තියෙන අපේ ඓතිහාසික සිද්ධාස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කරන්නට අවශ්‍ය ගඩොල් ඊටාම අඩු මුදලකට මෙතනදී නිෂ්පාදන පිරිවැය විතරක් භාවිත කරමින් අපි මේ ගඩොල් නිෂ්පාදනය කිරීම සිදු වෙනවා.